පින්වත්නි ඔබ අහලා ඇති බිම්බිසාර රජතුමාගේ ඥාතීන් පිරිසක් කල්ප ගානක් තිස්සේ പ്രേත ලෝකයේ දුක් විඳා. ඒ උදවිය പ്രേත ලෝකයේ බොහෝ කාලයක් දුක් විඳින්න හේතුව මොකක්ද කියන කාරණය තිරෝකුඩ්ඩ සූත්‍ර නිධාන කතාව තුළ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරනවා. අපි එහෙනම් අද මේ ධර්මානුශාසනාව තුළ කතා කරමු බිම්බිසාර රජතුමාගේ ඥාතීන් කල්ප ගානක් තිස්සේ പ്രേත ලෝකයේ දුක් විඳින්න හේතුව මොකක්ද කියලා. මේක හරි ලස්සන කතාවක්. මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප 92කට කලින්. කල්ප 92කට කලින් දඹදිව පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි පුස්ස බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජතුමා පින්වත්නි හරීම සද්ධා සම්පන්න රජ කෙනෙක්. අපි බෞද්ධයෝ හැටියට සද්ධාව කියලා හඳුන්වනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අප්‍රමාණ පවතින සද්ධාවට ගෞරවයට අපි කියනවා සද්ධාව කියලා. ඉතින් මේ රජතුමාට තිබෙත් අන්නේ වගේ සද්ධාව. කවදාවත් මහා සංඝ රත්නයේ කෙරෙහි වෙනස් වෙන්නේ නැති පැහැදීමක් තිබ්බ රජ කෙනෙක් තමයි මේ රජතුමා. මේ රජතුමා පුරුදු වෙලා හිටියා දිනපතාම උදේට දවල්ට මහා සංඝ රත්නයට දන් දෙන්න. හැබැයි මේ රජතුමා කොච්චර දන් දුන්නත් මේ රජතුමා කැමති නැහැ තමන් හැර වෙන කෙනෙක් මහා සංඝයාට දන් දෙනවට මේ රජතුමා කැමති නැහැ. ඉතින් මේ රජතුමා හිතාගෙන ඉන්නේ මමම තමයි මහා සංඝ රත්නයට අපෝපස්ථාන කරන්නේ. වෙන කෙනෙක්ට මහා සංඝයාට අපෝපස්ථාන කරන්න බෑ. මේ රජතුමා තමන්ගේ රටවැසියන්ටවත් තමන්ගේ දරුවෝ 3 දෙනාටවත් කවදාකවත් මහා සංඝයාට දන් හැන්දක්වත් බෙදන්න අවස්ථාවක් දුන්නේ නැහැ. මම මුලින් කිව්වා මේ රජතුමාට හිටියා පින්වත්නි පුතාලා 3 දෙනෙක්. පළවෙනි පුතාට ඇමතිවරු හිටියා 500ක්. දෙවෙනි පුතාට ඇමතිවරු හිටියා 300ක්. බාලයාට ඇමතිවරු හිටියා 200ක්. එතකොට පුතාලා 3 දෙනාට ඇමතිවරු හිටියා ඔක්කොම 1000ක් හිටියා. දවසක් මේ දරුවෝ 3 දෙනා කතා වෙනවා අපි හැමදාම මෙහිම රාජ්‍ය පාලනය කර ඉඳලා අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි අපේ පිය රජතුමාට ගිහින් කියමු අපිටත් මහා සංඝ රත්නයට දන් වේලක් හරි බෙදන්න, දන් හැන්දක් හරි බෙදන්න අනේ අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. දරුවෝ 3 දෙනාම ගියා පින්වත්නි පිය රජතුමා හම්බෙන්න. ගිහින් කිව්වා පිය රජතුමනි මෙච්චර කාලයක් සංඝයාට දන් දුන්නේ ඔබ. අනේ තාත්තේ අපිටත් මහා සංඝ රත්නයට දන් වේලක් බෙදන්න, දන් හැන්දක් හරි බෙදන්න අනේ අපිටත් අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. පිය රජතුමා කියනවා දරුවන්ට මේ වෙලාවේ එහෙම දෙන්න බෑ. යම් කිසි දවසක මම මිය පරලොව ගියොත් අන්න එදාට මගේ දරුවන්ට බාරයි මහා සංඝයාට අපෝපස්ථාන කරන්න. මං ජීවත් වෙලා ඉන්න තාක්කල් මහා සංඝයාට දන් දෙන්න අවස්ථාවක් නම් දෙන්න බෑ කිව්වා. මේ වෙලාවේ වැඩිමහලු පුතා තමන්ගේ තාත්තට කියනවා පිය රජතුමනි මේ මරණය කියන එක හරි අවිනිශ්චිතයි. වයසක ඔබ කලින් මිය පරලොව යයිද තරුණ දරුවෝ හැටියට අපි කලින් මිය පරලොව යයිද කියලා තාත්තේ කාටවත් කියන්න බෑ. ඒක නිසා පිය රජතුමනි අපිටත් අවස්ථාවක් දෙන්න කිව්වා. මේ වෙලාවේ පිය රජතුමා කල්පනා කරනවා මේ දරුවෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒක නිසා එක දරුවෙකුට එක මාසයේ බැගින් දරුවෝ 3 දෙනාට පින්වත්නි මාස 3ක් දුන්නා. කැමැති මාස 3ක් කරගෙන භාණ්ඩාගාරයේ තියෙන ඕනතරම් මිල මුදල් වියපැදම් කරලා සංඝයාට දන් දෙන්න අවසර දුන්නා පිය රජතුමා. දරුවෝ 3 දෙනාම කතා වෙලා කියනවා පිය රජතුමාට පිය රජතුමනි අපි එහෙනම් ඊළඟට එන වස්තුම් මාසේ මහා සංඝයාට දන් දෙන්නම් කියලා පොරොන්දු වුණා. පින්වත්නි වස් කාලය කියලා කියන්නේ හරි සුවිශේෂී කාලයක්. බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට ශික්ෂාපදයක් පනවලා තියෙනවා මේ වස්තුම් මාසේ එහෙ මෙහෙ ඇවිදින්නේ නැතිව බණ භාවනා කරගෙන තමන් ළඟට එන ශ්‍රාවකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මාස 3ක් තමයි මේ වස්තුම් මාසය කියලා කියන්නේ. දැන් කුමාරවරු 3 දෙනා දන් දෙන්න බලාපොරොත්තු වෙත් පින්වත්නි මේ මාස 3ේම තමයි.
දැන් කුමාරවරු තුන්දෙනා මේ මාස 3 පුරාවටම මහා සංඝයාට දන් දෙනවා නම් තමන්ගේ පින්කමට වැඩම කරන මහා සංඝරත්නයට වැඩ වාසය කරන්න පන්සලක් නැත්නම් අපි කිව්වොත් ආරාමයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම මේ මහා සංඝරත්නයට මේ මාස 3 පුරාවටම අපෝපස්ථාන කරන්න සිවුරු පිරිකඩ කෑම බීම ආදී දේවල් සියල්ලක්ම සූදානම් කරන්නත් ඕන. ඇයි මේක පොඩි පහේ පින්කමක් නෙමෙයි. වටිනා කින ලොකු පින්කමක්. මාස 3ක් මහා සංඝරත්නයේ එක තැනකට ගෙනල්ලා දන් දෙන්න තමයි මේ කුමාරවරු තුන්දෙනාම බලාපොරොත්තු වෙන්නේ. කුමාරවරු තුන්දෙනාම ලහි ලහියේම විශාල පන්සලක් හදන්න පටන් ගත්තා. කොච්චර මහා සංඝරත්නයේ අපේ ධානයට ආවත් කමක් නැහැ. ඒ වඩින සියලුම මහා සංඝරත්නයට ඉන්න හිටින්න පුළුවන් විදිහේ පන්සලක් හදන්න පටන් ගත්තා. මහා සංඝරත්නයට උවමනා කරන සිවුරු පිරිකර මේ දෙවලු සූදානම් කරා. මේ මාස 3 පුරාවටම උවමනා කරන කෑම බීම් දේවලු සූදානම් කරන්න පටන් ගත්තා. දැන් පින්වත්නි වස් කාලේ ලඟ වුණා. කුමාරවරු තුන්දෙනාම බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ වස්තුම් මාසේ පුරාවටම අපට අනුකම්පාවෙන් අපි අලුතෙන් හදපු ආරාමේ පන්සලේ මේ වස්තුම් මාසේ ගත කරනු මැනවි කියලා වස් ආරාධනාව සිදු කරා. පුස්ස බුදුහාමුදුරුවෝ කුමාරවරු තුන්දෙනාගේ වස් ආරාධනාව බාරගෙන ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා සමග අර අලුතෙන් හදපු ආරාමයට වැඩම කරා. ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා මේ පින්කමට වැඩියා. දැන් මේ පින්කම පින්වත්නි දවස් දෙකක් හොඳට කෙරීගෙනත් ගියා. දවසක් මේ කුමාරවරු තුන්දෙනා දකිනවා ලක්ෂයක් එක ආරාමික භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරලා මේ භික්ෂූන් වහන්සේගේ සිල්වත් භාවය සංවර භාවය කොච්චරද? ඔබ හිතන්න ගෙදරක ඔබ ගත්තොත් ඉන්නේ පවුලේ 3-4 දෙනයි. හැබැයි 3-4 දෙනා ඉඳලත් කොච්චර කෑකෝ ගහනවද තමන්ගේ ගෙදර තුල. එතකොට ඔබ හිතන්න ලක්ෂයක් එක පන්සලක ඉඳලත් කොච්චරනම් ශබ්දයක් මේ පන්සල තුල ඇති වෙන්න ඕනද. හැබැයි පින්වත්නි මේ කතාව තුල විස්තර වෙනවා මේ කියන සද්දයක් මේ පන්සල තුල ඇහෙන්නේ නැහැ. එච්චරකටම සිල්වත් භාවයේ සංවර භාවයකින් යුක්තවයි මේ ලක්ෂයක් හාමුදුරුවරු මේ පන්සලේ වැඩ වාසය කරන්නේ. ඉතින් දැන් කුමාරවරු තුන්දෙනාට හිතෙනවා අපිත් මේ මහා සංඝරත්නය සමග මේ ඉතුරු කාල සීමාව තුළ සිල් සමාදන් වුණොත් හොඳයි කියලා. වැඩිමහලු අයියට තමයි මේ යෝජනාව හිතෙන්නේ. මේ යෝජනාව තමන්ගේ මල්ලිලාට කිව්වහම බාල සහෝදරයා කියනවා අයියේ දැන් ඉතින් අපි තුන්දෙනා සිල් සමාදන් වුණොත් මේ මහා සංඝරත්නය සමග අනේ මේ හාමුදුරු ගොල්ලොන්ට අපෝපස්ථාන කරන්න මේ දේවල් හරියාකාරව ඉෂ්ට සිද්ධ වෙනවද කියලා හොයලා බලන්න කෙනෙක් නැති වෙනවනේ. ඒකට මොකද කරන්නේ? මේ වෙලාව වැඩිමහලු අයියා කියනවා මල්ලි එහෙම හිතන්න එපා. අපිට ඇමතිවරු 1000ක් ඉන්නේ. මේ ඇමතිවරු 1000 දෙනා පත් කරමු මේ මහා සංඝරත්නයට අපෝපස්ථාන කරන්න. අපි තුන්දෙනාට ඉන්න විශ්වාසවන්ත ඇමතියා පත් කරමු භාණ්ඩාගාරයේ බාරව ඒ ආදී දේවල් කටයුතු සිද්ධ කරන්න අපේ විශ්වාසවන්ත ඇමතියා භාණ්ඩාගාරයේ බාරව කරන්න කටයුතු කරමු කියලා කට්ටිය කොටස් වලට බෙදලා වෙන කාර්යයන් වලට බෙදලා කුමාරවරු තුන්දෙනා පින්වත්නි සිල් සමාදන් වුණා. ටික කාලයක් ගත වුණා. දැන් මේ වගේ වටිනා කියන විශාල පින්කමක් අපේ කුමාරවරු තුන්දෙනා කරන්න යනවා කියලා රටවැසියන්ට ආරංචි වුණා. රටවැසියන්ට ආරංචි වුණාම රටවැසියන්ගෙන් භාගයක් මේ කුමාරවරු කරන පින්කමට කැමති භාගයක් අකමැති. අර මේ පින්කමට අකමැති රටවැසියන් තනින් තන කියන්න පටන් ගත්තා අපේ කුමාරවරු තුන්දෙනාට හොඳටම පිස්සු තියෙනවා. අන්න අපෙන් අය කරන අයබදු වලින් මහා සංඝයාට මාස 3ක් මෙන්න කන්ට දෙන්න යනවා. අපරාධය අපි සම්මි. ඇයි ඔය හාමුදුරු ගොල්ලොන්ට බැයිද පින්ඩපාත ගිහිල්ලා යපෙන්න? මොකටද මේ මාස 3ක් එක තැනකට ගෙනලා හාමුදුරු ගොල්ලොන්ට කන්ට දෙන්න යන්නේ? ඇයි අපෙන් අය කරන අයබදු වලින් මෙච්චර වටිනා ආරාම හදලා සංඝයාට පූජා කරන්නේ? ඔය හාමුදුරු ගොල්ලොන්ට පුළුවන් නේ ගස්ගල් ගව වාසය කරන්න. අපරාධය අපි සල්ලි කිව්වා. පින්වත්නි අදත් ඒ වගේ මිනිස්සු අපේ සමාජයේ නැද්ද? ඔබ හිතන්න පන්සල අපි තට්ටු දෙකට හදනවා. පන්සලේ අපි හිතන සංඝාවාස තට්ටු දෙකට හදනවා. මිනිස්සුන්ගෙන් ආධාර එකතු කරනවා Tamanට කැමති ගාණක් දෙන්න. ඔය සල්ලි ටික දුන්නට කී දෙනෙක් පින්වත්නි පන්සලේ හදන ඔය තට්ටු දෙකේ ආරාමයට බයිනවද බලන්නකො.
කියන්නේ නැද්ද එදා වගේ අපරාධي අපේ සල්ලි. පන්සලේ ඉන්නේ දෙතුන් නමයි. හැබැයි මෙච්චර තට්ටු දෙකේ ආරාම හදනවා. අපරාධي අපේ සල්ලි කියන මිනිස්සු අද සමාජය තුල ඉන්නවා. එදත් හිටියා අදත් ඉන්නවා. ඉතින් අර දානේ විවේචනය කරපු මිනිස්සු තනින් තන මේ කට කතා පතුරවුවා මේ පින්කම පිළිබඳව අපරාධය අපේ සල්ලි වියදම් කරලා කුමාරවරු මේ වගේ පින්කමක් කරනවා කියලා මිනිස්සු තනින් තන කියන්න පටන් ගත්තා. හැබැයි කුමාරවරු තුන්දෙනා මේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මේ මාස 3 පුරාවටම හොඳට අදිෂ්ඨානින් යුක්තව සිල් සමාදන් වෙනවා කියන අරමුණින් යුක්තව සිල් සමාදන් වුණා. මාසයක් විතර ගත වුණා. දැන් අර දානේ විවේචනය කරපු මිනිස්සුන්ට හිතනවා අපි හැමදාම මේ කුමාරවරු කරන පින්කම විවේචනය කරා කියලා අපිට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි දානයට උදව් කරන මුවාවෙන් මාලිගාවට ගිහිල්ලා නැත්නම් අර අලුතෙන් හදපු ආරාමයට ගිහිල්ලා ඒ සංඝයාට අයිති දේවල් අපි හොරෙන් අරගෙන එමු කියලා පින්වත්නි පිරිසක් කතා වුණා. මෙහෙම කතා වෙලා දානයට කැමති නැති පිරිස ගියා රජමාලිගාවට. මේ අතර මේ ධර්මයේ තුල විස්තර වෙනවා 84000ක පිරිසක් හිටියලු මේ දානයට විරුද්ධකම් කියපු. මේ 84000ක පිරිස ඉස්සරෝම ගිහින් හම්බුණා භාණ්ඩාගාරේ බාර වෙන්න ඇමතියා. ඇමතිතුමාට ගිහින් කිව්වා ඇමතිතුමනි බලන්න ඔබලා මේ කුමාරවරු තුන්දෙනාත් ඒක රාශී කරගෙන අනේ හරි වටිනා කියන පින්කම සිද්ධ කරනවා. අනේ ඉතින් අපිට කොයින්ද ඔය වගේ වාසනාවක්. අපේ රටේ රජතුමා අපිට සංඝයාට දන් හැන්දක්වත් බෙදන්න පිනක් රැස් කරගන්න අවස්ථාවක් දෙන්නෙම නෑනේ. අනේ ඔබතුමාට පුළුවන් නම් කුමාරවරු තුන්දෙනාගෙන් අහලා අපිට අවසර දෙන්න මේ මහා සංඝයාට දන් හැන්දක් හරි බෙදන්න කියලා කිව්වා. අර ඇමතියා ගිහිල්ලා කුමාරවරු තුන්දෙනාගෙන් අවසර ඉල්ලගෙන ආවා. අවසර ඉල්ලගෙන කියනවා ඔබලා සියලුම දෙනා අද ඉඳලා මහා සංඝයාට උපස්ථාන කරන්න කුමාරවරු තුන්දෙනා අවසර දුන්නා කිව්වා. දැන් මේ මිනිස්සුන්ට හරි සන්තෝෂයි. එයි ඇත්තටම දානයට උදව් කරන්න නෙමෙයි මේ මිනිස්සු මාලිගාවට ආවේ සංඝයාට අයිති දේවල් අරගෙන යන්න. අර මිනිස්සු දවසින් දවස මොකද කරන්නේ? දානයට උදව් කරන මුවාවෙන් භාණ්ඩාගාරයේ බාර වෙන්න ඇමතියව රවට්ට ගත්තා. රවට්ටගෙන ඇමතිතුමාට කියන ඇමතිතුමනි අනර අසවල් හාමුදුරුව මෙන්න මේ වගේ දේවල් කැමති කිව්වා. අනේ ඉතින් අපි සාමාන්‍ය මිනිස්සුනේ අපිට එච්චර ලොකු වැටුපක් හම්බෙන්නෙත් නැහෙනේ. අනේ ඔබතුමාට අපිට යම්කිසි මුදලක් දෙන්න පුළුවන් නම් ඒ අසවල් හාමුදුරුව කැමති දේවල් අපිට අරගෙන එන්න පුළුවන් කියලා අර භාණ්ඩාගාරයේ වාරි වෙන ඇමතියගෙන් හොරින් සල්ලි ගත්තා. හැබැයි සල්ලි ගත්තට හාමුදුරුව කැමති දේවල් ගිහින් දුන්නේ නැහැ. එහෙම මිනිස්සු බොහෝමයක් මේ දේවල් සිද්ධ කරා. අහවල් හාමුදුරුව මේ දේවල් කැමති මේ හාමුදුරුව මෙන්න මේ වගේ දේවල් කණ්ඩ කැමති කියලා භාණ්ඩාගාරයේ බාරි වෙන ඇමතියගේ මුදල් හොරකම් කරන්න පටන් ගත්තා. තවත් දවසක් දහවල් කාලේ මහා සංඝරත්නයට පූජා කරන්න තිබ දාන වේල මේ මිනිස්සු හොරෙන් කැවා සංඝයාට අයිති දේවල්. අර මහා සංඝයාට පූජා කරන්න තිබ සිවුරු පිළිකර මේ මිනිස්සු හොරෙන් අරගෙන ගිහිල්ලා ඒවා විකුණලා සල්ලි ගත්තා. අකුසල කර්මයක් තුනයි. සංඝයාට අයිති දේවල් ගත්තු එකේ විපාක හැටියට මේ මිනිස්සු පිළිස පින්වත්නි මරණින් මත්තේ අපායේ දුක් විඳ කියනවා. කොච්චර කාලයක්ද? කල්ප 91ක් අපායේ දුක් විඳා. කල්ප 91ක් සංඝයාට අයිති දේවල් ගත්තු එකේ විපාක හැටියට. අපි පින්වත්නි යම්කිසි දෙයක් සෝදානම් කරගෙන ඒ දේවල් මහා සංඝයාට පූජා කරමි පූජාම වේවා කියන සිතුවිල්ලෙන් සංඝයාට පූජා කළොත් ඒ දේවල් පින්වත්නි ආයේ ඔබට අයිතියක් ඇත්තේ නැහැ. ඒ දේවල් ඔබ සංඝයාට ඔබේ අයිතිය අත්හැරලා පූජා කරා නම් ඒ අත්හැරලා පූජා කරපු වෙලාවේ ඉඳලම ඒ දේවල් අයිති මහා සංඝයාට. එහෙනම් සංඝයාට අයිති දේවල් නැත්නම් ඉදි කට්ටක දෙයක් හරි හොරහිතින් ගත්තා නම් සංඝයාට අයිති දේවල් බලන්න විපාක කොයි වගේද කියලා. 84000ක පිරිස කල්ප 91ක් අපායේ දුක් විඳා. කල්ප 91ක් අපායේ දුක් විඳපු මේ නිර්සත්තු ටික 92 වෙනි කල්පේ. අද අපි මේ වර්තමානයේ ඉන්න කල්පයට කියනවා 92 වෙනි කල්පේ නැත්තම් මහා භද්‍ර කල්පයක් කියලා. භද්‍ර කියනවා පින්වත්නි වාසනාවන්ත කියන එක. එතකොට මහා භද්‍ර කල්පයක් කිව්වොත් අද අපි මේ වර්තමානයේ ඉන්න කල්පය ගොඩාක් වාසනාවන්ත කල්පයක්. ඇයි මේ කල්පේ වාසනාවන්ත වෙන්න හේතුව? බුදවරු කී නමක් පහළ වෙනවද මේ කල්පය තුල? බුදවරු 5 නමක් පහළ වෙනවා. ඒ තමයි
කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම 15 වෙනි දින බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. කල්ප 91ක් අපායේ දුක් විඳපු මේ පිරිස 92 වෙනි කල්පේ. කකුසඳ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේ සියලුම දෙනා පින්වත්නි ප්‍රේතයෝ වෙලා උප්පත්තිය ලබනවා. ප්‍රේත ලෝකයේ. බලන්න අකුසල කර්මයන් වල විපාක වේ වගේද කියලා. කල්ප 91ක් ගෙවිලා ගියා කියලා අර සංඝයාට අයිති දේවල් ගත්තු එකේ විපාක ගෙවිලා ගියේ නෑ. 92 වෙනි කල්පේ කකුසඳ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ සියලුම දෙනා පින්වත්නි പ്രേත ලෝකේ പ്രേතයෝ වෙලා උප්පත්තිය ලබනවා. මේ പ്രേතයෝ ටික ඉස්සරෝම ගියා පින්වත්නි කකුසඳ බුදුහාමුදුරුවෝ බැහැලා කිව්වා. ගින්කුව ස්වාමීනි භාගතුන් වහන්සේ අපි මේ പ്രേත ලෝකයට වෙලා බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අනේ ස්වාමීන් අපිට කිසිම දෙයක් කන්න බොන්න හම්බ වෙන්නේ නැහැ. අපේ ඥාතින් අපිට පින් අනුමෝදන් කරන්නෙත් නැහැ. අනේ ඔබ වහන්සේට පුළුවන් නම් අපිට පින් ටිකක් අනුමෝදන් කරලා මේ പ്രേත ආත්ම භාවයෙන් ගලව ගන්න අපිට අපේ ජීවිතේ සපවත් කරගන්න පින් ටිකක් අනුමෝදන් කරන්න කියලා 84000ක പ്രേතයෝ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ දෙපතුල ගාවද වැටුණා. කකුසඳ බුදුහාමුදුරුව තමන්ගේ දිවසින් බැලුවා මේ പ്രേතයන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද? බලනකොට දැක්කා මේ උදවිය කරපු අකුසල කර්මයන් වල විපාක තාම මේ උදවියට ගෙවන්න තියෙනවා. ඒක නිසා පින් අනුමෝදන් කරන්න බැහැ කියලා දැක්කා. බුදුහාමුදුරුවෝ කියනවා මගේ බුද්ධ ශාසනය තියෙන තාක්කල් ඔබලට පින් අනුමෝදන් කරන්න බෑ. ඊළඟ බුදුහාමුදුරුවත් බලන්න කිව්වා. ඊළඟ බුදුහාමුදුරුවෝ තමයි කෝණාගමන බුදුහාමුදුරුවෝ. කෝණාගමන බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේත් මේ උදවියට පින් ගන්න බැරි වුණා. ඊළඟ බුදුහාමුදුරුවෝ බලන්න කිව්වා. ඊළඟ බුදුහාමුදුරුවෝ තමා පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේත් මේ උදවිය പ്രേතයෝම තමයි. චුත වුණේ නැහැ. කොහෙවත් ගියෙත් නැහැ. പ്രേත ලෝකයේම උප්පත්තිය ලැබුවා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ තමන්ගේ දිවසින් බලනකොට දැක්කා මගේ බුද්ධ ශාසනයේ මේ උදවියට පින් අනුමෝදන් කරන්න බෑ. අකුසල කර්මයන් වල විපාක තාම බරපතලයි. මගේ බුද්ධ ශාසනයේ පින් ගන්න බැයි නම් මේ උදවියට පින් ගන්න පුළුවන් මොන බුද්ධ ශාසනයද කියලා බැලුවා. බලනකොට දැක්කා ගෞතම බුද්ධ ශාසනයේ මේ പ്രേතයන්ට ඥාතිවන කෙනෙක් රාජ්‍යත්වයටපත් වෙනවා. මේ රජතුමා මහා සංඝයා උදෙසා සාංගික වශයෙන් ආරාමයක් පූජා කරලා පහවදා සාංගික දානයක් දෙනවා. මේ දානය දෙන මොහොතේදී රජතුමා මියගිය ඥාතින් සිහිපත් කරලා පින් අනුමෝදන් කළොත් 84000ටම පින් ගන්න පුළුවන් කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් උන කාශ්‍යප බුද්ධ ශාසනයත් ඉවරයි. ඊළඟට පහළුනේ පින්වත්නි අපි අද මේ වර්තමානයේ ගෞතම බුද්ධ ශාසනය. අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ බුද්ධත්වය අවබෝධ කරගෙන තමන්ගේ පළමු රහත් 69මතලා කියනවා චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සිකාය. සියලු ලෝවැසියන්ට හිතසුව පිණිස ධර්මචාරිකාවේ වැඩම කරන්න. බුදුහාමුදුරුවෝ දෙවෙනි වතාවට වැඩම කරා උරුවෙල දනව්වට. උරුවෙල දනව්වේ ඒ කාලේ හිටිය පින්වත්නි ප්‍රධාන ශාස්ත්‍රවරු 3 දෙනෙක්. ඒ තමයි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන 3 බෑ ජටිලයන්. මේ 3 බෑ ජටිලයන් দমনය කරන්න තමයි බුදුහාමුදුරුවෝ උරුවෙල දනව්වට වැඩම කරේ. මේ දේශනාව තුළ සඳහන් වෙනවා උරුවෙල කාශ්‍යපට හිටියලු පින්වත්නි ශ්‍රාවකයෝ 500ක්. නදී කාශ්‍යපට ශ්‍රාවකයෝ හිටිය 300ක්. ගයා කාශ්‍යපට ශ්‍රාවකයෝ හිටියා 200ක්. එතකොට මේ 3 දෙනාට ශ්‍රාවකයෝ ඔක්කොම හිටියා 1000ක්. එහෙනම් පින්වත්නි ඔබට තේරෙනවා මේ කතාවට අනුව ගෞතම බුද්ධ ශාසනයේ 3 බෑ ජටිලයන් වෙලා උප්පත්තිය ලැබලා ඉන්නේ කවුද කියලා. කවුද? කල්ප 92කට කලින් දන් දුන්න කුමාරවරු 3 දෙනයි ඇමතිවරු 1000 දෙනා තමයි ගෞතම බුද්ධ ශාසනයේ 3 බෑ ජටිලයන් වෙලා උපත ලැබලා ජීවත් වෙලා ඉන්නේ. ඔන්න බලන්න දන් දීමේ ආනිසංස කොයි වගේද සංඝයාට අයිති දේවල් ගත්තු එකේ විපාක කොයි වගේද කියලා. කුමාරවරු 3 දෙනයි ඇමතිවරු 1000 දෙනා මාස 3ක් සංඝයාට දන් දීමේ ආනිසංස හේතු කොටගෙන කල්ප 91ක් දිව්‍ය ලෝකයේ සැප සම්පත්තියෙන් විඳලා 92 වෙනි කල්පේ ගෞතම බුද්ධ ශාසනයේ මනුස්සාත්ම භාවයකුත් ලැබලා ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ධර්ම දේශනාව අවසානයේ සියලුම දෙනා රහත් භාවයට පත් වෙනවා. කල්ප 92කට කලින් දන් දීමේ ආනිසංස හේතු කොටගෙන. දානයට අගුල් හෙළපු මිනිසුන්ට මොකද උනේ? කල්ප 91ක් අපායේ දුක් විඳලා 92 වෙනි කල්පේ
බුද්ධ ශාසන 3ක් යනකමුත් පින් ගන්න බැරිව ප්‍රේතයෝ වෙලා උප්පත්තිය ලැබලා හිටියා. දැන් අර රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේලා 1000ක් නමක් සමග බුදුහාමුදුරු ඊළඟට වැඩම කරනවා රජගහ නුවරට. ඒ කාලේ පින්වත්නි රජගහ නුවර රජකම් කරේ බිම්බිසාර රජතුමා. මේ බිම්බිසාර රජතුමා තමයි ගෞතම බුද්ධ ශාසනයේ පළවෙනිම ආරාම පූජාව සිද්ධ කරන්නේ. ඒ පූජා කරන ආරාමයේ තමයි වේළුවනාරාමයේ මහා සංඝයාට සාංඝිකව පූජා කරන්නට යෙදුණා. මේ වෙලාවේ රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනි හෙට දහවල් කාලේ ඔබ වහන්සේලා සියලුම දෙනා අපේ මාලිගාවට වැඩම කරන්න මම ඔබ වහන්සේලාට දානීය සූදානම් කරන්නම් කියලා. පහවදා ඔන්න පින්වත්නි බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා දානෙට වැඩම කරා. දැන් මෙන්න මේ අවස්ථාව උදා වෙනකන් කල්ප ගානක් තිස්සේ පින්වත්නි පිරිසක් බලාගෙන හිටියා. ඒ කවුද? ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේත ඥාතීන් පිරිස. එහෙනම් ඔබට දැන් තේරෙනවා කාගේද මේ പ്രേත ලෝකයේ ඉන්න කෙනාගේ ඥාතීන් කවුද කියලා. නැත්නම් ගෞතම බුද්ධ ශාසනයේ මේ പ്രേතයන්ට ඥාති වෙන කෙනා කවුද කියලා ඔබ දන්නවා. ඒ කවුද? බිම්බිසාර රජතුමා. ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර නමින් උප්පත්තිය ලබන්නේ කල්ප 92කට කලින් පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ සද්ධාවෙන් යුක්තව දන් දුන්න රජතුමා තමයි ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර නමින් පින්වත්නි උප්පත්තිය ලැබලා ඉන්නේ. එහෙනම් බිම්බිසාර රජතුමා මේ වෙලාවේ මහා සංඝයාට දන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව උදා වෙනකන් තමයි പ്രേත ලෝකයේ හිටපු තමන්ගේ ඥාතීන් ටික බලාගෙන හිටියේ. දැන් പ്രേත ලෝකින ඥාතීන් අර දන් දෙන දානශාලා වටලාගෙන බලාගෙන ඉන්නවා රජතුමා අපිට දැම්පින් අනුමෝදන් කරයි කියලා. හැබැයි කර්මික මහත කියන්නේ මොකද්ද? රජතුමා සාංඝික දානයක් දුන්නට රජතුමාට අමතක වෙනවා මියගිය ඥාතින් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ඔන්න බලන්න කර්මයක විපාක කොයි වගේද කියලා. අපි කරපු දේවල් වල විපාක අපිට කොයි වගේද හම්බෙන්නේ කියලා. නේද? කල්ප ගානක් තිස්සේ බලාගෙන හිටියේ මේ අවස්ථාව උදා වෙනකම් පින් ටිකක් ලබා ගන්න. හැබැයි මේ අවස්ථාවත් මග හැරිලා ගියා. දැන් රාත්‍රී කාලයේ පින්වත්නි බිම්බිසාර රජතුමා නිදා ගන්න ගියා. නිදා ගන්න ගිහපු රජතුමාට ඇහෙනවා තමන්ගේ මාලිගාවේ තියෙන බඩු භාණ්ඩ හේතුවක් නැතිව සුළඟක්වත් නැතිව බිමට පෙරලෙනවා. තවත් පිරිසක් තමන්ගේ මාලිගාවේ පිටින් හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. තවත් පිරිසක් හයියෙන් විලාප දෙනවා. රජතුමා බය වෙලා නැගිට්ටා. නැගිටලා කල්පනා කරනවා මගේ අතින් බුදුහාමුදුරුවන්ට දහවල් කාලේ මොකක් හරි වැරද්දක් සිද්ධ වුණා. උදේ පාන්දරම ගියා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා කියලා භාගතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ කාලේ මට මේ වගේ ශබ්ද වගේක් ඇහුණා. මේකට හේතුව මොකක්ද බුදුහාමුදුරුවෝ කියලා. මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ තමන්ගේ දිවසින් බලනකොට දැක්කා මේ රජතුමාට ඥාතිකම් කියන පිරිසක් කල්ප ගානක් තිස්සේ රජතුමාගේ පිටිපස්සෙන් ඇවිල්ලා පින් ලබා ගන්න. රජතුමා පින් අනුමෝදන් කරේ නැති නිසා රජතුමාව බය කරන්න තමයි මේ වගේ දේවල් പ്രേත ලෝකින ඥාතින් සිද්ධ කරේ කියලා බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජතුමාට කරුණු පහදනවා. මේ වෙලාව බිම්බිසාර රජතුමා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් භාගතුන් වහන්සේ මම මේකට මොකද්ද කරන්න ඕනේ? රජතුමනි ඔබ නැවතත් දානයක් දීලා මියගිය ඥාතීන්ට මේ පින් ටික අනුමෝදන් කරන්න. රජතුමා නැවතත් දානයක් සූදානම් කරා. මේ වෙලාවේ රජතුමා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් භාගතුන් වහන්සේ මං කොහොමද මගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ? ඔන්න මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට දේශනා කරනවා මියගිය ඥාතීන්ට කොහොමද පින් අනුමෝදන් කරන්න කියලා. රජතුමනි ඔබ සෝදානම් කරගත්ත දානමේ වස්තුව මහා සංඝරත්නයට පූජා කරලා පිරිසුදු චේතනාවෙන් යුක්තව ප්‍රාර්ථනා කරන්න මේ දානීය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය මගේ නමින් සංසාරගතව මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. රජතුමා කියපු විදිහටම දානීය අග්‍ර කොටස බුදුහාමුදුරුවන්ට පූජා කරලා ප්‍රාර්ථනා කරනවත් එක්කම කල්ප 92ක් කුසගින්නේ හිටපු പ്രേතයන්ට පින්වත්නි ඉබේම දිව්‍ය රස බොජුන් පහළ වෙන්න පටන් ගත්තා. රජතුමා මහා සංඝයාට පැන් පූජා කරලා ප්‍රාර්ථනා කරනවත් එක්කම කල්ප 92ක් පැන් පිපාසයෙන් හිටපු പ്രേතයන්ට ඉබේම පැන් පොකුණු පහළ වෙන්න පටන් ගත්තා. රජතුමා මහා සංඝයාට සිවුරු පිරිකර පූජා කළ ප්‍රාර්ථනා කරනවත් එක්කම කල්ප 92ක් නිර්වස්ත්‍රව හිටපු പ്രേතයන්ට ඉබේම දිව්‍ය සලුපිලි පහළ වෙන්න පටන් ගත්තා. දානි අවසානයේ රජතුමාට බුදුහාමුදුරුවෝ තිරෝකුඩ සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළ දුන්නා. එහෙනම් පින්වත්නි ඔබ දැනගත්තා බිම්බිසාර රජතුමාගේ කල්ප 92කට කලින් ඥාති මොන හේතුවක් නිසාද
പ്രേත ලෝකේ ප්‍රේතයෝ වෙලා උප්පත්තිය ලැබුවේ කියන කාරණේ. ඒක නිසා කවදාවත් පින්වත්නි සංඝයාට අයිති දේවල් හොර හිතින් ගන්න එපා. ඔබට පේනවා සංඝයාට අයිති දේවල් ගත්තාම ලැබෙන විපාක කොච්චරනම් බරපතලද කියලා. ඒක නිසා අප්‍රමාදීව කුසල් දහම් වඩන්ඩ අප්‍රමාදීව තමන්ගේ ජීවිතය ගත කරන්න කියන කාරණේ මතක් කරමින් මේ ධර්ම දේශනාව නිමා කරනවා. ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.